ඊට පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්න අපේ මේ සම්මාන head of awards ඇවිල්ලා ඉන්න රන්දීර් මට ඔයාගෙන් දැනගන්න ඕනේ ඔයා ගොඩක්ම කැමති දැන් ඔයාගේ ප්‍රොෆෙෂන් එක ගත්තොත් ඔයාගේ ජොබ් එක ගත්තොත් ඔයා ගොඩක්ම කැමති award එක මෙටල් වලින් හදලා තියෙනවද ග්ලාස් වගේ එකකින් හදලා තියෙනවද අයබෝවන් සිසිර මම නම් කැමති මෙටල් එකෙන් හේතුව මොකද්ද මෙටල් එක ගත්තාම වීදුරු වලට වඩා දැකුම් කළු උස්සන්නත් අමාරුයි උස්සන්න අමාරු වෙන තරම තමයි අවෝඩ් එක වටිනාකමක් වැඩි වෙන්නේ ඒක තමයි ඔයගේ ඔයගේනේ රයිට් හරි ඔව් ඒ වගේම ගාන්න ඔව් ඒ වගේම කෝල්ස් උත් වෙනවා මේ එකේ උන් කතා කරන බලය හරි ඊළඟට අපි ඉන්නවා අපි එකතු කරගත්තා මිස්ටර් දිසානායක මේ අතරම ගොඩක්ම පාරම්පරික දිසා පරපුරකින් එන කෙනෙක් දිසානායක මට ඔයාගෙන් ගොඩ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා අහන්න නිවල් දෙන්න ඔව් ඔයා ගොඩක්ම දහවල් කාලේ තේ එකක් බොනකොට හරිද ඔයා වැඩියම තේ එක බොන්න කැමති ඔයා හදාගත්ත තේ එකක්ද කඩෙන් බොන තේ එකක්ද කාන්තාවක් හදපු තේ එකක්ද ඒ ඇයි මං කැමති මං හදාගත්ත තේ එකක් ඇයි ඒක පදම මං ගාවනේ තියෙන්නේ ඔව් පදම ඔයා ළඟ තියෙන්නේ ඔයා තමයි ඔයාගේ පදම දන්නේ පදම දන්නේ අපි හිතමු පදම වෙනස් වුණොත් ඔයාලා මොන වගේ හැංගීමක්ද දැනෙන්නේ මොකවත් නැහැ ඉතින් මොන එක බොනවා ඉතින් දැන් ගේන එකත් කරන්න දෙයක් නැහැ නේ ඔව් දැන් ගේන එකත් එකම තමයි ඔව් නෑ අපිට ඇත්තටම මේ ඩ්‍රින්ක් එකක් දෙනවා මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ මැලේසියා වල කුවාලාලම්පූර් ද ගුවාස්තුති අපි ඩ්‍රින්ක් එකක් හම්බුණා ගුවාවා හොටෙල් එකට මේ ගුවාවා ඩ්‍රින්ක් එක මේක සිග්නේචර් ඩ්‍රින්ක් එකක් නේ thank you සාදිකා මගේ පරම්පරාව කියන්න පුළුවන්ද නෑ නෑ it's okay මගේ පරම්පරාව පොඩ්ඩක් හඳුනලා දෙන්න පුළුවන්ද නෑ අතර වශයෙන්ම මේක පරම්පරාව මේක අපි ස්පොන්සර් කරන්නේ මේකේ වල්පල කියවනවට විතරයි නෑ නෑ පරම්පරාව කිව්වොත් අපි මේකට පේ කරන්නේ නෑ නෑ JB දිසානායක අනුර දිසානායක SB දිසානායක ඒ අපේ පරම්පරාව ඔව් ඇත්තට වශයෙන්ම දැන් ඇති ඔයාගේ කතාව අපි නෑ චුට්ටක් දෙන්න චුට්ටක් දෙන්නම් පස්සේ රූම් එකට ගියාම පොඩ්ඩක් මේක ගන්නද අපි දැන් අපි ගොඩක්ම වෙලෙද්දි මෙයා තමයි මේක අපිට මට ලොකුම මේ එක තියෙන්නේ ඔයාගේ නෑ නෑ ඔයාගේ සිනහාවක් කියනවා ඔයාට අර මේ යම් කිසි බෙහෙතක් පදමක් වැටුණ ගමන් ඔයාගේ සිනහාවක් කියනවා ඒක ඔයා දැනුවත්ව දෙයක ඉන්නේ නොදැනුවත්ව දෙන්නේ ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඇත්තට මම කැමතියි පැය 24ම hina වෙලා ඉන්න ඇයි බැරි ඉතින් කැමති නමුත් ඔයාලා බැරි නොහැකියාවක් තියෙනවද ඔව් මොකද ඔෆිස් එන්න බෑ ඔෆිස් එන්න ඕනේ නේද ඉතින් නමුත් මේ මම හිතන්නේ ඉතින් නේද ආයතන ප්‍රධානියා කියන ඔයාලට පුළුවන් හිනස්සන්න ඒගොල්ලෝ ඔක්කොම පුළුවන් අවස්ථාව දුන්නොත් දැන්ට හිනස්සන්නේ නැද්ද කාවවත් දැනට හිනස්සන රට්ටු හිනස්සනවා දැනට රට්ටු හිනස්සනවා රට්ටු හිනස්සන වැඩ තමයි අපි මෙච්චර කල් කරන්නේ දැන්වත් අද ඉඳන් මම බලාපොරොත්තු වෙනවා එහෙම නොවන විදියට කටයුතු ගන්න ඉස්සරහට ඔව් අපි දැන් මේ පරණ කලාකරුවෙක් අයින් වෙන පොඩ්ඩක් ඉඩ දෙලා අපි මේ රශ්මික මහත්තයා එන්න කියන රන්දික මහත්තයා එන්න රන්දික මහත්තයා ඔව් ඇත්තට ඔයාගෙන් තියෙන ලොකුම ගැටලුව තමයි ඔයා කොහොමද මේ හරි ටයිම් එකට ඇත්තටම අපි ඔක්කොම පරක්කු වෙනවානේ පොදුවේ මම පරක්කු වෙනවා හරිද නමුත් මෙයා හරි වෙලාවටම වැඩට එනවා රාජකාරියට එනවා ඒක මේ මොකද්ද රහස මොකද්ද රහස ඉතින් මේ අපේ ගෙදර තියෙන ඔර්ලෝසුව වෙලාවට තමයි මම වැඩ කරන්නේ ඒ වෙලාව නෑ අපේ ගෙදර වෙලාවට තියෙනවා ඒ වෙලාවට තමයි මම රාජකාරියට පැමිණෙන්නේ ඔයා රාජකාරිය ආසම කොටස මොකද්ද ටී ටයිම් මං හිතන්නේ ඒක වෙන්නේ නැති ටී ටයිම් ඔව් ඇත්තටම අපි මේ දැන් ලොකු මේ විද්වත් සාකච්ඡාවක හිටියේ අපි නැවතාම මේ වගේ සෙෂන් එකකින් මේ එන සිට මම නිශාන්ත ප්‍රියදර්ශක thank you මම සිසිර කුමාර මම තිසුම් කරින්ද පරේද මගේ නම රුෂා මම තුෂාර දිසානායක මම රන්දීර් මල්ලවාරච්චි love you අම්මා